අයිබෝවන් ගෙදරම සුවය YouTube නාලිකාවට ඔබ ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මම විශ්වාස කරනවා මේ වෙන විට අපේ channel එකේ වීඩියෝ නරඹන අය යම්කිසි දුරකට ඔබේ නිවස ප්‍රතිනිර්මාණය කරගෙන ඇති ධනාත්මක විදිහට ඔබේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳා ගන්න සුදුසු වෙන ආකාරයට ඔබට ජීවත් වෙන්න පහසු වෙන ආකාරයට මම කලින් වීඩියෝ 3කින්ම කියලා දුන්න විදිහට ඔබේ නිවස ප්‍රතිනිර්මාණය කරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. හරි, අපි තව දුරටත් සාකච්ඡා කරන්න තියෙන දේවල් තමයි මේ වීඩියෝ එකකින් එකගෙන එන්නේ. ඊටාම වැදගත් කොටසක් තමයි අද වීඩියෝ එකකින් මම ඔබට කතා කරන්න යන්නේ. මේ ඔබ කරගත්තු දේවල් ටික සාර්ථකව ඉදිරියට කරගෙන යන්න තව තවත් සාර්ථක වෙන්න මොනවද කරන්න ඕනේ අත්‍යවශ්‍යම දෙයක් ගැන තමයි මේ වීඩියෝ එකකින් අපි අද කතා කරන්න යන්නේ. හරි, ඉස්සෙල්ලාම ඉල්ලනවා ඔබ තවමත් අපේ වීඩියෝ නරඹන්නේ YouTube channel එක ගෙදරම සුවේ channel එක subscribe කරලා නෙමෙයි නම් කරුණාකරලා යට තියෙන කළු පාට subscribe button එක click කරලා bell button එකත් click කරලා all select කරලා තියාගන්න. ඔබට ඊටම වැදගත් වෙයි අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නොටිෆිකේෂන් එක ලැබෙන නිසා වීඩියෝ එක බලන්න ඔබට මග හැරෙන්නේ නැහැ. ඒක නිසා කාරුණික ඉල්ලීමක් කරනවා channel එක subscribe කරලා තියාගන්න කියලා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like comment කරන්නත් ඔබ අමතක කරන්න එපා. හරි, අපි මේ වෙන විට කලින් සඳහන් කරපු නැත්නම් අපි කලින් නිකුත් කරපු වීඩියෝ තුනෙන්ම ඔබට gedara ධනාත්මක විදිහට ඔබේ ඍණ ආකල්ප ඍණාත්මක තත්වයන් මගහැරලා ධනාත්මක විදිහට gedara නිර්මාණය කරගන්නේ කොහොමද නැත්නම් සකස් කරගන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඒ වීඩියෝ නරඹලා නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක නරඹන්නේ channel එකට ගිහිල්ලා නැවත මේ වීඩියෝ නරඹලා මේ වීඩියෝ එක නරඹන්න කියලාත් මම ආරාධනය කරනවා. හරි, කොහොම වුණත් මේක ඒ වීඩියෝ නරඹලා නැති කෙනෙකුට වුණත් මේ කොටස ඊටාම වැදගත් වෙන්න පුළුවන්. කොතනදීවත් ස්කිප් නොකර වීඩියෝ එක දිගටම අවසාන වෙනකම් බලන්න. ඔබට මගහැරෙන්නේ අත්‍යවශ්‍යම කොටස වෙන්න පුළුවන් නිසා. හරි, දැන් ඔබ යම්කිසි දුරකට ඔබේ නිවස සකස් කරගෙන ඔබේ අදහස් ඔබේ සිතුවිලි ඔබේ සිතුම් පැතුම් වගේම ඔබේ කතා බහ කරන දේවල් ඔබ නිවසේ හැසිරෙන විදිය මේ සියලු දේවල් ඔබ යහපත් විදිහට වෙනස් කරගෙන ධනාත්මක විදිහට වෙනස් කරගෙන ගත කරන කාලයක් තමයි දැන් තියෙන්නේ. හරි, දැන් ඔබට තවත් සිතුවිලි එනවා ඇති. මට සමහර දුරකථන ඇමතුමුත් ලැබුණා මේ වීඩියෝ බලලා. අනේ මට මේ අපේ ගෙදරට මොන හරි කරලා වගේ තියෙන්නේ. ඒ කියන්නේ ඔය අනවින පොඩවින වගේ දේවල් ගැන වෙන්නේ නැති එහෙම කියන්නේ. කිසිම දෙයක් හරියන්නේ මොන විදිහකටවත් ගෙදර ඉන්න හිතෙන්නේ කීයක්වත් ඉතුරුත් නැහැ. මෙහෙමයි අපිට මොන හරි කරලා තියෙන්නේ. බැරිද මේකට මොන හරි කරලා දෙන්න කියලා දුරකථන ඇමතුම් දීපු විශාල සංඛ්‍යාවක් ඉන්නවා පහුගිය සති කීපය තුල. ඉතින් මෙන්න මේවට විසඳුමක් ගේන්න තමයි මම අද උත්සාහ කරන්නේ. මම මේ වීඩියෝ මාලාව නැත්නම් මේ channel එක පටන් ගන්නම හේතුව තමයි මෙවැනි ප්‍රශ්න ගැටලු තියෙන නිසා මේ වගේ මේ දේවාල ගානේ ගිහිල්ලා මිනිස්සු රස්තියාදු වෙන එක විතරක් නෙමෙයි ලක්ෂ ගණනින් මුදල් වියදම් කරන එක අඩු කරගන්න පුළුවන් නේද කියලා හිතලා තමයි ඔබට නිවැරදි මාර්ගයක් කියලා දෙන්න තමයි මේ channel එක මම ඇත්තටම පටන් ගත්තේ. ඒක නිසා ඔබ මේ වීඩියෝ නරඹලා මේ මම කියන දේවල් ඔබ අත්හදා බලන්න. මොකද මේවට වියදම් වෙන්නේ නැති නිසා. ඔබ හදිහුණියම් කරන නැත්නම් ඔය අනවින කොඩවින කරන අවිද්‍යාත්මක දේවල් කරන තැන් වලට ගිහිල්ලා ඔබට වුණියමක් කරලා තියනවා කියයි මේක කපන්න ලක්ෂ 1.5ක් දෙකක් යනවා කියයි සමහරට ඊටත් වැඩි. ඉතින් ඔයා ළඟ තියෙන මුදල නැත්නම් සල්ලි ළඟ නැත්නම් ඉඩම උගස් තියලා හරි ඔබ මේ මුදල් හොයාගෙන මේ වැඩේ කරනවා. ඉතින් ඊට පස්සේ වෙන්නේ අර කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක් තමයි. තිබුණු කරදරයටත් වඩා දැන් ණයත් වෙලා මේ වැඩේ කරලා ඊට පස්සේ ඒ ණය ගෙවා ගන්නත් ඔබට සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් වලට ඔබ
පෙළඹෙන්න එපා කියන ඉල්ලීම විතරයි කරන්න පුළුවන්. මේවා 100%ක්ම මේවා වැරදි නැත්තම් මෙහෙම දේවල් නැහැ කියලා මම කියන්න යන්නේ නැහැ. මොකද එහෙම දේවල් කියපුවාම ඒක නිකන් බොරුවට ගැටලුවක් හදාගන්න දෙයක් වෙන නිසා ඔබ බුද්ධිමත්ව කල්පනා කරලා බලන්න. ඊට වඩා පහසු ලේසි ක්‍රමයකින් අපි විද්‍යාත්මකව දෙයක් හිතලා අපේ නිවස අපිට මීට වඩා හොඳ තැනක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්ද කියලා. හරි, මම අද කතා කරන්න යන්නේ ඇත්තටම ඔබ දැන් මේ මට දුරකථන ඇමතුම් වලින් කතා කරපු අයත් ඒ වගේම කමෙන්ට් කරපු සමහර කමෙන්ට් දිහා දැක්කහම හිතා ගන්න පුළුවන් ලොකු ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා අපේ ජනතාව වැඩි පිරිසක්. සමහර අය කියා ගන්න බැරුව ඒවා කියන්නේ නැතුව ඉන්නවා. ගොඩක් අය විශ්වාස කරන්නේ මොනවා හරි අපිට ඔබේ නිවසේ ඉඳගෙන ඔබ කරන කියන දේවල් හරියට සාර්ථක නොවුනහම ගොඩක් අය හිතන්නේ අපිට මොනවා හරි කරලා තියෙන්නේ. ඔය ඔබේ නිවසේ ඉන්න දැන් 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා නම් ඒ 3 දෙනා 4 දෙනාගෙන් එක්කෙනෙක් හරි මේ අදහස ඔබේ ඔළුවට දානවා. මේක නම් වෙන්න බෑ, අපිට මොනවා හරි කවුරු හරි කරලා තියෙන්නේ කියන එක තමයි ඔබේ ඔළුවට ඉස්සෙල්ලාම එන්නේ. එහෙම නැත්නම් ඔබේ ඔළුවට ඉස්සෙල්ලාම දාන්නේ. ඉතින් මෙන්න මේ සිතුවිල්ල මේ අදහස ඔබට ආවට පස්සේ ඔබේ ඔළුවට වැටුණාට පස්සේ මේකෙන් ගොඩ යන්න මේක මග අර ගන්න හරි අමාරුයි. නිතරම හිතෙන්නේ එහෙමයි. ඉතින් මේ සියලු දේවල් වලට මේ හැම දෙයක්ම යටයි පිරිතට. ඔබ විශ්වාස කරනවා නම් පිරිත් ඔබ විශ්වාස කරනවා නම් මේ පිරිත් වලින් අපිට පුළුවන් මේ සියලු දේවල් මගහැර ගන්න. දැන් මම කියන්න යන්නේ කොහොමද පිරිත් වලින් ඔබේ නිවසේ මේ සියලු කරදර බාධක ඉවත් කරගන්නේ කියලා. දැන් ඔබ මේ වෙනකොට ගණදෙවි පූජාව පවත්වනවා. ඔබ නිවසේ පහන තියෙන අවස්ථාවේ උදේ කාලේ සහ හවස් කාලයේදී නැත්නම් එක වතාවක් වෙන්නත් පුළුවන්. කොයි වෙලේ හරි කමන්නේ. දැන් අපි හිතමුකෝ සවස් කාලයේදී රාත්‍රී කාලයේදී ඔබ බුදු පහන තියලා ගණදෙවි පිළිමෙටත් එක්ක පහන තියලා දැන් ගණදෙවි පූජාවත් ඔබ දානවා. මේක විනාඩි 4ක ගණදෙවි පූජාවක් නේ තියෙන්නේ. දැන් මම කියන්නේ මේ ගණදෙවි පූජාවෙන් පස්සේ ඔබ ඊළඟට කරන්න ඕනේ මේ විදිහටම ඔබ ඔබේ ඩිවයිස් එක ෆෝන් එකේ හරි කමන්නේ ප්ලේ කරන්න. ඔබේ නිවසේ ඔබේ නිවස ඇතුළට ඔබේ සියලු දෙනාට ඇහෙන විදිහට මා අයියෙන් දාන්න ඕනේ. ලොකු පිරිත් පින්කම් කරන ගෙවල් වල පිරිත කියනකොට අර ස්පීකර් දාලා වගේ මේක දාන්න ඕනේ. හැබැයි නිවසේ ඇතුළට ඇහෙන විදිහට දාගන්න. පළවෙනියටම ගණදෙවි පූජාව ඉවර වුණ ගමන් එතනින්ම එහෙමම ප්ලේ වෙන්න ඔබට දාන්න පුළුවන් ජය පිරිත. මේ ජය පිරිත නිවසක උදේ හවස ශ්‍රවණය කරනවා නම් නැත්නම් ඇහෙන්න සලස්වනවා නම් ඔබ දන්නවනේ පිරිත් වලින් ජය පිරිත කියන්නේ තමන්ගේ ජයග්‍රහණයට තමන්ගේ දියුණුවට සෙත්පතන සෙත් කරන පිරිත් දේශනාව. ඉතින් මේක විනාඩි කිහිපයයි තියෙන්නේ. ඉතාලම අඩු වෙලාවක් තමයි තියෙන්නේ. ජය පිරිත ඒ කොටස විතරක් අරගෙන මේක ප්ලේ කරන්න. ඒක ඉවර වෙනකොට ඒත් එක්කම ඔබ දැන් මානසික ආතතියකින් ඉන්නවනේ. අපේ ගෙදරට මොනවා හරි කරලා තියෙනවා, කවුරු හරි හුනියමක් කරලා තියෙනවා, ඒ වගේ කියලා. මේ සියලු දේ දුරු කරගන්න පුළුවන් මේ සියලු දේ යටයි දස දිසා පිරිතට. ඒත් එක්කම ඔබ දස දිසා පිරිතත් දාගන්න. එතකොට හරි, දැන් ඔබ ගණදෙවි පූජාව විනාඩි 4ක ගණදෙවි පූජාවක් තමයි කරන්නේ. ඒක දාලා ඉවර වුණ ගමන්ම තමයි ඔබ මේ එකම ඩිවයිස් එකට මේක රෙකෝඩ් කරලා තියාගන්න. ජය පිරිතයි මම මේ කියන දස දිසා පිරිතයි ඔය තුනම එකතු වුණාම විනාඩි 18යි තප්පර ගාණක් තමයි එන්නේ. එතකොට ඔබ මේ වැඩේට විනාඩි 20ක් 25ක් වෙන් කරගන්න ඕනේ. පහන තියලා බුදුන් වැඳලා මේ දේවල් ටික කරගන්න. ඒක දවසකට ඔබට වෙන් කරගන්න බැරි නම් ඔබට මේ තියෙන කරදර වලින් ගොඩ යන්න හම්බෙන්නේ නැහැ. මොකද එවැනි කාලයක්වත් ඔබ වෙන් කරගෙන මේක හරියට කරන්න පුරුදු වෙන්න දීර්ඝ කාලීනව. මේක මේ දවසින් දෙකකින් කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි. එතකොට ඔය දස දිසා පිරිතෙන් ඔබට ඔබ ඔය මානසික ආතතියක ඉන්නවා නම්
ඔබට මොන හරි කරලා ඔබට හෝනියම් කරලා ඔබට කවුරු හරි දෙයක් කරලා කියලා ඔය සියලුම දේවල් ඔය ජය පිරිත සහ දස දිසා පිරිතට යටයි ඒවට කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා ඔබ බය වෙන්න ඕනේ නැහැ. ඔබ මොන හෝනියමක් ඔබට කරලා තිබුණත් ඔබ බය නැතුව මේ ජය පිරිත සහ දස දිසා පිරිත මේ ගණදෙවි පූජාවත් එක්ක ඔබේ නිවසේ ප්ලේ කරන්න. මේක හැමදාම ඔබ පුරුද්දක් විදියට උවමනාවෙන් උනන්දුවෙන් කරන්න. හැබැයි මම එකක් කියන්න ඕනේ. ඔයා අද දාලා හෙටත් මේක කරලා අනිද්දාට ඔයා මේකේ ඔයාගේ සියලු කරදර දුරු වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න නම් එපා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේක ඔබ ඊටා උවමනාවෙන් උනන්දුවෙන් හැමදාම පුරුද්දක් විදියට කරන්න. මාසයක් විතර මේක කරනකොට ඔබට තේරෙයි ඔබට යම්කිසි වෙනසක් දැන් තියෙනවා කියලා. අන්න ඒක තේරුම් ගන්න. එහෙම ඔබ කරන්න දීර්ඝ කාලීනව මේක කරන්න ඕනේ. හැබැයි ඔබට තේරුණාම දැන් නම් අපිට හරි වගේ දැන් හොඳයි වගේ කියලා තේරුණාම මේක නවත්තලා දාන්න එපා. මේක ඊටාම වැදගත් දෙයක්. මේක ඔබට අපහසු දෙයක් නෙමෙයි කරන්න. ඒ වගේම ඔබේ දියුණුව, ඔබේ මානසික නිදහස, ඔබේ ජයග්‍රහණය, මේ නිවසේ සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් විදිහේ මේ දේවල් ටික ඔබ කරන්න පුරුදු වෙන්න සිරිතක් පුරුද්දක් විදිහට. මේවා නවත්තන්න එපා. ඔබට මේකට මේ වියදම් වෙන්නේ නැහැ මුදලින්. ඒක නිසා සාමාන්‍ය එදිනදා දිනචර්යාවක් විදිහට ඔබ මේක කරගෙන යන්න. මං හිතනවා මේ ටික කරාට පස්සේ ඔබට කිසිම ගැටලුවක් ඉස්සරහට ඇති නොවේයි කියලා. එහෙම දේවල් සිද්ධ වෙන්න විදිහක් නැහැ. මොකද මේ පිරිත් බලයෙන් හැම දෙයක්ම දුරු කරගන්න පුළුවන්. තමන්ගේ අඳුරු වටපිටාවන් නැත්තම් තමන්ට අහිමි වී ගිය දේවල් මේ සියලු දේවල් දුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් ඔබට කියන්න ඕනේ. මේකත් හොඳට හිතට ගන්න ඕනේ. ඔබ මේ දේවල් ටික කරලා ඔබ දැන් ගණදෙවි පූජාව දානවා, මේ පිරිත් දේශනා දෙකක් දානවා, ජය පිරිත දානවා, දස දිසා පිරිතක් දානවා. දැන් හරි. දැන් ඔබට හරියනවා. ඔබට සල්ලි ප්‍රශ්න තිබ්බනම් ඒවත් දැන් ගලාගෙන එයි. මානසික පීඩාවන් තිබ්බනම් ඒවත් දුර වෙලා යයි. ඒ සියලු දේවල් වෙයි කියලා ඔබ ඔබේ නිවසේ ඉන්න සියලු දෙනා ගෙදරට වෙලා නිදාගත්තොත් ඔබට මේ දේවල් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ බාහිර ඔබට බලපාන ඔබේ දියුණුවට බලපාන යම් යම් දෝෂ නිවැරදි කරගන්න, යම් යම් දෝෂ නිරවුල් කරගන්න තමයි මේ දේවල් අවශ්‍ය වෙන්නේ. මේ දේවල් වලින් කරන්න පුළුවන් වෙන්නේ. ඔබ වෙනදටත් වඩා උනන්දුවෙන් ඔබේ රැකී ආරක්ෂා කටයුතු, ව්‍යාපාරික කටයුතු වලට යොමු වෙන්න. ඔබට එහෙම යොමු වෙන්න මානසික පීඩනයක් තිබ්බනම් මේ දේවල් තුලින් ඒ తත්වය දුරු වෙලා නැති වෙලා ඔබ උනන්දු වෙන තත්වයට මේ දේවල් තුලින් ඔබට යම්කිසි ආශිර්වාදයක් ආරක්ෂාවක් ලැබේ. හරි, බොහොම ස්තුතියි. අපි හමු වෙමු ඊළඟ වීඩියෝ එකකින් නිවසේ තවත් අත්‍යවශ්‍ය දේවල් ගැන ඔබට ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න, ඔබේ ජීවිතය සාර්ථක කරගන්න තවත් අත්‍යවශ්‍ය දේවල් එක්ක අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.